වාසනාව සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තියාගත්තා. තෙල් එක චුට්ටක් රත් කරලා ගන්න ඕනේ. අඩු ගින්දරේ උයා ගන්න තියෙන හරිය ලේසි. මේ විදිහට මේ non stick cookies සච්චු ගත්තා. බ්‍රිස්ටෝනේ. ඔය සච්චු ගැන කියන්නේ නේද? ඔව් සුපිරි. ආයි මොකුත් කරන්න නැහැ ගත්ත යාම. තෙල් එකේ චුට්ටක් එලවත් තියුවා. මේ දේ ඔය සච්චු. වෙනස තියෙන්නේ අපි අර අනිත් cookies සච්චු වල බබා බැටර් එක උකුවට ගන්න ඕනේ. මේකේ බැටර් එක ගොඩක් තුනියට වගේ ගන්නවා. උකු වැඩි වුණොත් Hi, welcome to Nuwan Tesmi Vlogs. කොහමද ඔයගලන්ට හොඳින් ඉන්නව නේද? ඉතින් අනේ පහුගිය දවස්වලම අපිට වීඩියෝ එකක් ගේන්න ඕනේ නැහැ. ටිකක් වැඩ වැඩි වුණා. ඕන දැන් තමයි ටයිම් එකක් හම්බුනේ. අපි දෙන්නත් එක්ක පරණ අවුරුද්දේ කොකිස් හදනවා. ඔයගලන් හැදුවේ කවද 12ද 13ද? ඉතින් අපි දෙන්නට අපේ හස්බන්ඩ් ඉතින් වැඩනේ. ඒවත් එක්ක ඉතින් 13 වෙනිදා අද තමයි අපිට කොකිස් හදන්න පුළුවන් වුණේ. ඉතින් අලුත් අවුරුද්දට තව පැය කීපයක් තියෙනවා. ටට්ටක් ගාලා මේ වැඩ ටික ඉවර කරගන්න හදන්නේ කැවිලි හදලා. අද අපි හදන්න හිතන් ඉන්නවා කොකිස්, මුන් කැවුම් හදන්න හිතන් ඉන්නවා. ඊට පස්සේ චොක්ලට් කේක් එකක් මේවා ටික ඔක්කොම ඉතින් රෑ 8:57 වෙන්න කලින් කරලා ඉවර කරන්න ඕන. මොකද ඊට පස්සේ නොනගතේ ලැබනවානේ. මේ දැන් හදන්නේ චොක්ලට් කොකිස්. මේ රෙසිපි එක නම් මාරම රසයි. කියන්නේ අමුතුම රසක් තියෙන ටේස්ට් එක සුපිරි. ඉතින් මේ රෙසිපීස් දෙකම මම ගත්තේ YouTube channels දෙකකින්. ඇත්තටම මේ වෙලාවේ නම් මතකෙට එන්නේ නැහැ. මම description එකේ දාන්නම් channels name එකම. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ටත් හදලා බලන්න. මේක try කරලා බලන්න. මම දාන්න recipe එක, ඒ වගේම ingredients මොනවද ඒවා දාන්න. ඕගොල්ලන් අර හරියටම කොහොමද මේක හදාගන්නේ, batter එක හදාගන්නේ කොහොමද කියන විස්තර බලන්න. ඒගොල්ලන්ගේ channels වලට ගිහලා බලන්න. ඉතින් මේ cookies මේ විදිහට හොඳට non stick මේ අච්චුවක් ගත්තම තමයි ගැලවුනේ. ඉතින් අපි ගත්තේ බ්‍රිස්ටෝ. මම ඒකේ නමක් දාන්නම්. මෙන්න මේ නම. මෙන්න මේ කොකිස් අච්චු තමයි අපි ගත්තේ. ඉතින් මේක මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන හැම නෙමෙයි හොඳ දෙයක් ගැන කෙනෙකුට කියන එක හොඳයි. මොකද ලේසියෙන් කොකිස් හදාගන්න පුළුවන් නම් මොකද අපේ අම්මලා ඉස්සර පැය ගාණක් මේ කොකිස් වලට වෙලාව දානවා. මුගේ සමහරක් වෙලාවට ගැලවෙන්නේ නැහැ. බැට එක හිමේ වුණාම ඉතින් හරි ලේසි කෑමක් කියලා හිතුවට චුට්ටක් අමාරුයි හදාගන්න. හැබැයි අපිට ලේසි වුණා ඉතින් මේ කොකිස් අච්චුව නිසා. ඔන්න අපේ චොක්ලට් කොකිස් ටික රෙඩි. මේ උඩින් ඩස්ට් කරගත්තේ අයිසින් සුගර්. මාරම රහයි. ඉතින් ආයි මම මේ මාරම රහයි කියලා රිපීට් කරන්නේ ඇත්තටම රස නිසා. ඉතින් කොහොමද ඔයගලන්ට අවුරුදු සුබයිද අවුරුදු ජයයිද ඔයගලන් මොනවද හදපු කෑම? ඉතින් අපි දෙන්න මොන්න දැන් මුන් කැවුම් ටික හදනවා. ඉතින් මේ අපි දෙන්න ටිකක් මුන් කැවුම් නම් චුට්ටක් බයින් හැදුවේ. මොකද හරියට මෙන්න නැති වෙයි කියලා ඒවට මාර රසට ආවා. මේක ඉතින් ඔයගලන් හැදුවද අනිවාර්යෙන් ගෙවල් වල මුන් කැවුම් හදනවනේ නේද? ඉතින් වසරක් ගෙවිලා නව වසරක් උදා වෙන්න තව තියෙන චූටි වෙලාවක්නේ. ඉතින් මේ හැම ගෙදරකම විශේෂයෙන් කාන්තාව මේ හරිම කාර්යබහුලයි. ඉතින් ඊට දෙවෙන්නේ නැහැ අපේ පිරිමි පවුල. මොකද ඒගොල්ලන්ට පහන් පැල නැත්නම් මල් පැල කියන්නේ. ඒ දේවල් හදාන්න තියෙනවා. ඉතින් අර සැරසිලි කරගන්න අවශ්‍ය දේවල්, ලස්සන කරගන්න අවශ්‍ය දේවල් කරගන්න පිරිමි අයගෙන් හම්බෙන සපෝට් එක නම් කියලා වැඩක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම ඇයි අපි මේ අවුරුදු චාරිත්‍ර කරන්නේ? ඇයි අපි මේ අවුරුද්දට කලින් මේ ගෙවල් අතු ගාලා පිරිසිදු කරලා සමහරක් ගෙවල් වල පේන්ට් කරලා මේ දේවල් කරන්නේ ඇයි? මේ අපේ පවුලේ සමගිය, සාමය, සතුට මේ දේවල් වැඩි වෙන්න තමයි අපි මේ අලුත් අවුරුද්දක් සමරන්නේ. මුළු ලෝකෙම එකම ටයිම් එකට මේ විදිහට හැමදේම කරන එකම රට අපේ ශ්‍රී ලංකාව. ඉතින් ඒක ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක් ඒ වගේ සංස්කෘතියක් වෙන රටක ඉපදීම ගැන.
ඉතින් මේ තව දෙයක් කියන්න ඕන මේ ගම්වල මේ 13 වෙනිදාට එහෙම නැත්නම් පරණ අවුරුදු තියෙන දවසට ගොඩක් ගම්වල කරනවලු මේ ඔය ලිපේ අලු අයින් කරලා ඊට පස්සේ ගෙදර තියෙන කුණු ටික කුල්ලකට දාලා අලු මුත්තා පුදනවා කියලා එකක් කරනවලු. එහෙම එකක් ඕගොල්ලන්ගෙත් කරනවද? ඉතින් අපිට එහෙම කරන්න බැහැ මොකද අපි ගෑස් ලිපක් තියෙන්නේ. ඉතින් මේ දේවල් නිසා අපිට තියෙන විදිහට අපි අපේ චාරිත්‍රය ඉෂ්ට කරා. දැන් ඔන්න පුණ්‍ය කාලය ලැබලා තියෙන්නේ. ඉතින් නැත්තම් නොනගතය. මොකද්ද මේ නොනගතය කියලා කියන්නේ? ඉතින් ඕගොල්ලෝ දන්න විදිහට කියන්න බලන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා මොකද්ද මේ නොනගතය කියන්නේ කියලා. ඉතින් මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට මම විශ්වාස කරන විදිහට නොනගතය කියලා කියන්නේ අපේ ජීවිතයත් ගොඩක් බිසිනේ කාර්යබහුලයිනේ. ඉතින් මෙන්න මේ පොඩි වෙලාවෙදී හරි අපි අපිට වෙලාවක් දෙනවා. අපේ ජීවිතයට නිදහසක් දෙන්න වෙන් කරගන්න වෙලාව තමයි අපි මේ නොනගතය කියලා විශ්වාස කරන්නේ. ඉතින් මොකද මේ වෙලාවේ අපි ආගමික කටයුතු වල යෙදෙනවා. මොකද අපිට වැඩ කරන්න තහනනේ නීතියක් තියෙනවානේ. ඉතින් මේ කරන්නේ අපි අපේ ඉෂ්ට දේවතාවුන් සිහි කරලා ඊට පස්සේ අවුරුදු කුමාරයාට සූර්ය දෙවියන්ට ඒ වගේම විශ්වයට ස්තුති කරනවා පරණ අවුරුද්දේ අපිව ආදරෙන් දරාගෙන හිටියට. අපිට හොඳ නරක හෝ කොහොම හරි අපේ සිතුම් පැතුම් ඉෂ්ට කරලා අපේ ජීවිතේ අපි මේ නව වසරකට යන්න තරම් අපිව ශක්තියෙන් තියාගෙන හිටියට අපිව අල්ලගෙන හිටියට පරණ අවුරුද්දට ස්තුතියි. ඔන්න අලුත් අවුරුදු උදාව වුණා. දැන් 4:04 උදේ වෙලාව. ඉතින් දැන් මුනේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය තමයි මේ අපි කරන්නේ. ඉතින් මෙතෙන්දී අපි දෙන්නත් එක්කම මේ කිරි උතුර වීම කියන චාරිත්‍රය සිද්ධ කරනවා. මේක සිද්ධ කළා අපි ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්ද පුරාවටම ලෝකවාසී සියලුම දෙනාට අග හිඟකම් වලින් තොරව ජීවිතය සතුටින් ගෙවන්න ශක්තිය ලැබෙන්නේ කියලා. අපේ ශාස්ත්‍රීයත්වය එකමුතුකම සමගිය ඒ වගේම හැමෝටම හරියන්න ඕනි කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්ද හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. බඹරු නටන ලස්සන ගම්මැද්දේ කුහුණු වංගී කියපන් සිංහල අවුරුද්දේ රබන් හඬට බඹරු නටන ලස්සන ගම්මැද්දේ කුහුණු වංගී කියපන් සිංහල අවුරුද්දේ කුහු කොහෝ. ඉතින් අපි දැන් ටග්ගාලා යන් අද මොනවද යන්නේ කියලා බලන්න. ඉතින් මම අද හදාගන්නේ හත් මාළුවක් එක්ක කිරිබතක්, ඒ වගේම සමන් ටෙම්පරාදුවක් තමයි හදාගන්නේ. මේ දවස්වල අපේ ඉන්නේ සබරගමුවේනේ. ඉතින් මේ හත් මාළුව සබරගමුවේ ගොඩක් විශේෂ ආහාරයක්. මේක හදන්නේ හෙළ සිංහල අපේ පැරණි අත්තුන් මිත්තන් ඉඳන්ම මේක පැවතෙන දෙයක්. ඉතින් මේ හත් මාළුව හදන්න හේතුව තමයි පළාත් බාර සමන් දෙවියන්ට හා සූර්ය දෙවියන්ට කරන පුද සත්කාරයක් විදිහට තමයි මේ හත් මාළුව ඉදෙන්නේ. ඉතින් මේ හත් මාළුව හරියටම හදන්න මොනවද ඕන කරන දේවල් කියලා මම කියන්නම්. වට්ටක් අදලු, කොස් ඇට, කජු මද, වම්බටු, අලු කෙසෙල්, ඊට පස්සේ මෑ කරල්, ඊට පස්සේ කිරියල. අපිට කිරියල තිබුණේ නැහැ හොයාගන්න. ඒ නිසාම අල්තාපල් තමයි ගත්තේ. ඉතින් මේක හදාගන්න තියෙන කිරට ඔය දාන 3-5 මිරිස්කළු, අමු මිරිස් ඔක්කොම දාලා ඊට පස්සේ පොල් කිරි මම මිරිසට තියාගෙන අන්තිමට තමයි පොල් කිරි එකතු කරේ තැඹුණාට පස්සේ. ඉතින් අර කුරුඳු පොත්තක් එහෙම දාලා ඒ වගේම මොනවාද උළුහාල් දාලා හැම තමයි මේක හදාගන්නේ. ඉතින් මේ හත් මාළුව හදන්න දලු, අල, ගෙඩි, කොළ, ඒ කියන්නේ කරල් වර්ග, ඇට වර්ග ඒ වගේ ඒවායින් 7ක් තමයි ගන්නෙ. තව දෙයක් කියන්න ඕන මේවා නිකන් දවසට ගෙවල් වල හදන්නේ නැහැ. මොකද දෙවියන්ට කරන පූජාවක් නිසා දේව පූජාවක් විදිහට තමයි හත් මාළුව ගන්නේ. ඉතින් නිකන් දවස් වලට ගෙවල් වල උයනවා නම් වර්ග 6ක් හෝ 8ක් තමයි ගන්න කියලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි හදාගත්ත කැවිලි, ඊට පස්සේ කිරිබත්, ඒ වගේම හත් මාළුව මේ හැම දෙයක්ම අපි බුදුරජාණන් වහන්සේට, දෙවියන්ට සහ අපේ ඉෂ්ට දේවතාවුන්ට ඒ වගේම දැන් ඔන්න අවුරුදු කුමාරයාටත් තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ගේ පැතිවල චාරිත්‍ර කරනවද? ඉතින් අපි මේ දේවල් ආහාර අනුභවය කරන්න කලින් අපි බුදුන්ට, දෙවියන්ට, අවුරුදු කුමාරයාට පූජා කරලා තමයි ඉන්නේ. ඉතින්
මේ වෙලාවේදී ඉතින් අපි පූජා කරලා හැමෝගෙම කුසගිනි නිමෙන්න කියලා ප්‍රාර්ථනා කරා. මොකද කුසට ආහාරයක් කියන එක සෑහෙන ලොකු දෙයක්. කන්න නැතුව මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ලෝකේ නේද? ඉතින් හැමෝටම කුසගිනි නිවෙන්න කියන එක තමයි අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරේ. මේ තියෙන අපි හදාගත්ත අපේ ලස්සන කෑමේස අපි හදාගත්ත කෑම වර්ගත් එක්ක ලස්සනයි කියලා කියන්නේ. හිතට සතුට දැනෙන විදිහට අපි අපේ දේවල් ලෑස්ති කරගත්තම අපේ ජීවිතේ හරි ලස්සනයි. මේ ගෙවන මතකයන් අපිට කොයි තරම්නම් ලස්සනක් එකතු කරනවද ජීවිතේට. ඉතින් දැන් ලෑස්ති වෙන්න අපි පොල් තෙල් පහන දැල්වලා චාරිත්‍රණේ ඉතින් මේ දේවල් නේද? ඉතින් මේ ඔන්න අපේ මහත්ය ගෘහමූලිකයා එයා තමයි මුලින්ම පත්තු කරන්නේ. ඊට පස්සේ මේ විදිහට මම පොල් තෙල් පහන දැල්වලා අපි අපේ ජීවිතේට ආශිර්වාදය පතනවා. අපි දෙන්නගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා. ඉතින් ඒ වගේම බලන ඔයාලගේ ජීවිතත් ලස්සන වෙන්න, සාර්ථකම වෙන්න, සුබම වෙන්න ඕන. ඔයාලට ජයම වෙන්න ඕන. හැමෝගෙම දියුණුවම ලැබේවා. හැමෝටම සතුටින් ඉන්න ලැබේවා. ඊට පස්සේ ඉතින් ගෘහමූලිකයා විසින් අනිත් අයට පවුලේ ඉන්න හැමෝටම බත් කවනවා මේ වෙලාවේදී. ඉතින් අපේ හස්බන්ඩ්වත් මට මේ ආහාර අනුභවයේ චාරිත්‍රය මේ කරන විදිහ තියෙන්නේ. ඉතින් මාත් යාට ඊට පස්සේ කැවුවා. ඉතින් අපේ ගෙදර නම් අවුරුදු කුමාරයා ඉන්නවා. මොකද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක අද අප්‍රේල් 14. ඉතින් එයාගේ බර්ත්ඩේ vlog එක ඔයගලන්ට අරන් එන්නම්කෝ ඉදිරියට. ඉතින් මේ මෙහෙම තමයි අපි දෙන්නගේ අවුරුදු අපි දෙන්න ගත කරේ. ඉතින් කියනකො ලස්සනයිද? මොකද ඔයගලන්ට හිතෙන්නේ ඕගොල්ලොත් අවුරුදු සමරපු විදිහ අපිත් එක්ක බෙදා ගන්න. අපිට කියන්න අමතක කරන්න එපා. හරිද? හෙළු සිංහල අපේ අතීතයේ ඉඳන්ම එන මහා කලාමංගල්‍යයක් තමයි මේ අලුත් අවුරුදු කියලා කියන්නේ. ඉතින් අපි දෙන්න අලුත් අවුරුදු සැමරුවේ මෙන්න මෙහෙම. ඉතින් මේ අලුත් අවුරුදු දවස්වලට අපි විශේෂයෙන්ම අපේ ඉන්න හිතවතුන් අතර ආදරය සමදියාව වැඩි වෙනවා. මොකද අපි අහල පහල ගෙවල් වලට පවා කෑම දෙනවා, නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල් වල යනවා, සෙල්ලම් කරනවා, ජන ක්‍රීඩා කරනවා, විශ් කරනවා. ඉතින් මේක වෙනම ලස්සන චිත්‍රයක්, වෙනම ලස්සන මූවි එකක්. අපි දෙන්න ගත කරේ මෙහෙම. අද දවස අපිත් එක්ක එකතු වෙලා හිටිය ආදරණීය ඔයාලට ජයම වෙන්න ඕන, වාසනාව වෙන්න ඕන. ගොඩාක් ස්තුතියි. එහෙනම් බර්ත්ඩේ vlog එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ජය වේවා. අපි යන්න කන්න හදන්නේ. මේ අවුරුද්දේ වාසනාව සතුට පෙරේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.